මට පැල තව ගණක් කරන්න වගේ අදහසක් ආවා. ඊට පස්සේ මම මේ මෙහෙන් ඉඩම අරගෙන සාමාන්‍යයෙන් වර්ෂයකට පැල 20000ක් 25000ක් විතර වගේ කෝපි නිකුත් කරනවා පැල. බීජයක නුවරඑළිය ප්‍රදේශයෙන් ගෙනල්ලා ඇරබිකා ලක්පැරකුම් කෝපි එක තමයි මම පැල කරලා පාමස්ලට ලබා දෙන්නේ. සාමාන්‍යයෙන් මම පාමස්ලට පැලේ දුන්නම මම ඒ කට්ටියට මගේ තවානේ පිට වෙන්න ඉස්සෙල්ලා මං ගාව ලීප්ලට් එකක් හදලා තියෙනවා. මම මෙන්න මේ විදිහට හදන්න ඕනේ, මේ විදිහට කරන්න ඕනේ කියලා ඒකේ උපදෙස් ටිකක් තියෙනවා. ලැබෙන අවස්ථාවේදී හැම වෙලාවකදී මම ඒ ශ්‍රේෂ්ඨයට ගිහිල්ලා ඒක හත් බලලා මම ඒ කට්ටියට උපදෙස් දෙනවා මේක කොහොමද හදන්න ඕනේ, මේක මොනවාද අඩුපාඩු තියෙන්නේ කියලා. මගේ සේවකයන් දෙදෙනෙක් දැනට ඉන්නවා. ඒ දෙදෙනාම කාන්තාවන්. එක්කෙනෙක් වැන්දපු කාන්තාවක්, අනිත් එක්කෙනා දරුවන් දෙදෙනෙක් ඉන්නමවක්. ඒත් වැන්දපු කාන්තාවටත් දරුවන් දෙදෙනෙක් ඉන්නවා. මම හිතුවේ මම මේ කට්ටිය සේවයට ගත්තේ මේ කට්ටියටත් මගේ ගාව වැඩ කරනකොට පඩියක් කරන් ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේ මේ ළමයින්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න හොඳ පඩියක් දීලා ඒ කට්ටියත් හොඳ තත්ත්වයකට පත් කරගන්න ඕනේ. ඒ කට්ටියට කියා දුන්නාම මෙන්න මේ විදිහට වල් පැලේ ගලවන්නේ කොහොමද, මේකට පොහොර ටික යොදන්නේ කොහොමද, ඒ සියලු දේ මේ කට්ටියට පැහැදිලි කරලා කිව්වම මේ වැඩ ටික කරනවා. ඉතින් මම ගොඩක් දුරට බැලුවේ මේ අහිංසක මිනිස්සු නිසා ඒ එක්කෙනෙකුට හරිය රැකියාවක් දීලා ඒ කට්ටියට හොඳ ජීවිතයක් ලබා දීමේ අරමුණ තමයි මගේ තියෙන්නේ.